සුබ දවස සියලු දෙනාටම. ඔබ අද එක්ව සිටින්නේ සුපර්නිෂ්ක YouTube නාලිකාව සමගයි. රුසියානු හමුදා විසින් ගස් කලාපයේ දැවැන්ත ඉදිරියක් අත් කර ගැනීමෙන් ඇති අතර ගුවන් ප්‍රහාර ප්‍රමාණය දෙගුණ කර ඇති බව වාර්තා වුණා. ඊයේ දිනේ රුසියානු ජනාධිපති ව්ලාදිමිර් පුටින් ද ගස් කලාපයේ රුසියානු අමුදර මධ්‍යස්ථානයක් වෙත ගියේ දර්ශන මුදාහර තිබුණා. ගෙවුණු පැය 48 තුළ රුසියානු හමුදාව විසින් මුදාගෙන ඇති සමස්ත ගස්හි භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර් 160 ඉක්මන බව තමයි වාර්තා වෙන්නේ. තවද රුසියානු හමුදා සුක්ෂා නගරයට සමීපව සිටින බව වාර්තා වන අතර සුක්ෂා නගරයේ බිඳ වැටුණොත් යුක්‍රේන හමුදා නිසිකව භූමියේ දැවැන්ත පරාජයක් අත්වන බව තමයි විශ්ලේෂකයන් පවසන්නේ. යුක්‍රේන හමුදා මේ වන විට දැඩි කාලතුවක්කු සහ ඩ්‍රෝන් ප්‍රහාරයකට ලක් වෙමින් ඇති බව තමයි වාර්තා වෙන්නේ. ඒ හේතුවෙන් බොහෝ යුක්‍රේන සැබළුන් සුක්ෂා නගරයෙන් පලා යන ආකාරය දක්නට ලැබෙන බව තමයි සැටලයිට් දර්ශන උදාහරණමින් රුසියානු මාධ්‍ය ප්‍රකාශ කරන්නේ. කෙසේ වෙතත් යුක්‍රේන හමුදාපති ඇලෙක්සැන්ඩර් සිරස්කි විසින් ප්‍රකාශ කර සිටියේ ගස් කලාපයේ අත්හැරීම සූදානම්කින් යුක්‍රේනය පසු නොවන බවයි. කෙසේ වෙතත් මේ වෙද්දී දරුණු හානි වාර්තා වන බවට යුක්‍රේන හමුදාව විසින් පිළිගන්න තිබුණා. 2024 වසරේ අගෝස්තුවේදී ආරම්භ වූ ගස් මෙහෙයුම යුක්‍රේන හමුදාවන් ඒ තුලින් ඉතා ප්‍රගතිය ලබා ගැනීම වර්ග කිලෝමීටර් 1500 භූමි ප්‍රමාණයක් අත්පත් කර ගැනීමට යුක්‍රේන හමුදා කටයුතු කළා. කෙසේ වෙතත් එහිදී රුසියානු ජනාධිපති ව්ලාදිමිර් පුටින් විසින් අන්තරු ඇඟිව්වේ භූමියෙන් හැකි ඉක්මනින් නිවත් යන ලෙසටයි. මේ විදිහට තමන් කාර්යබහුල බවත් තමන් ගස් වෙත පැමිණියොත් සියලු දෙනා සමූල ඝාතනයක් විය හැකි බැවින් වෙන විකල්පයක් ඒ වෙද්දී ඉතිරි නොවන බවත් එබැවින් ඉතා ඉක්මනින් ප්‍රදේශයෙන් යන ලෙසත් අන්තරු ඇඟිව්වා. කෙසේ වෙතත් මේ වෙද්දී වාර්තා වෙන්නේ යුක්‍රේන සැබළුන් 140කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවේ සිටියදී මරා දමා ඇති බව මේ සැබළුන් ගස් මෙහෙයුමට සම්බන්ධ වූවන් බව තමයි වාර්තා වෙන්නේ. කෙසේ වෙතත් මේ වෙද්දී මේ සම්බන්ධ පරස්පර මත කියන ලැබෙන බව දෙන මේ වෙද්දී දැඩි රුසියානු ප්‍රහාර හේතුවෙන් යුක්‍රේන මෙහෙයුමට සම්බන්ධ සිටින සැබළුන්ගේ 70000කට අධික යුක්‍රේන සැබළුන් ප්‍රමාණයක් අක්‍රීය ස්වභාවයක් ගෙන තියෙනවා. ඒ කියන්නේ මේ බහුතරයක් මිය ගිය හෝ තුවාල ලැබ ඇති බව තමයි රුසියාව විසින් වාර්තා කරන්නේ. මේ වන විට යුක්‍රේන හමුදාව ගස් කලාපයේ වර්ග කිලෝමීටර් 140ක ප්‍රදේශයකට සීමා වෙලා ඇති බව තමයි. ඒ හේතුවෙන් ඉදිරි දින දෙක තුල දරුණු විනාශයකින් යුක්‍රේන හමුදාව පසුබසු නැති බව තමයි රුසියානු හමුදාව විසින් වාර්තා කර සිටින්නේ. මේ වන විට රුසියානු හමුදා ප්‍රධානී රුසියානු ජනාධිපති ව්ලාදිමිර් පුටින් විසින් පවසා ඇත්තේ 90%ක් ගස් මෙහෙයුම අවසන් නැති බවයි. කෙසේ වෙතත් ඉතිරි 10% ඉතා විනාශකාරී ලෙස අවසන් කිරීමට තමන් සූදානම් බව රුසියානු ජනාධිපතිවරයා පවසා තිබෙනවා. රුසියානු ජනාධිපති ගස් ප්‍රදේශයට ගිය අවස්ථාවේදී ඒ මෙහෙයුම සම්බන්ධ ප්‍රධානීන්ට ප්‍රශංසා කර ඇති බව සහ ගෞරව කර ඇති බව වාර්තා වෙනවා. මෙම කලාපයේ සිදු පසුගිය අගෝස්තුවේ සිදු අනපේක්ෂිත දුර්වලතාවයන් හේතුවෙන් ගස් කලාපයේ වර්ග කිලෝමීටර් 1000ක් පමණ තාවකාලික බලපෑමට ලක් වූ හේතුවෙන් එක පවුලකට මෙම ප්‍රදේශයේ ජීවත් වූ රුබල් 65000ක මුදල ලබා දුන් බව ඔබ මීට පෙර දන්වා ඇති. කෙසේ මෙම මුදල අප්‍රේල් මාසයේදී ලබා දීමට කටයුතු කරන බව රුසියානු රජය ප්‍රකාශ කර ඇති අතර මේ තත්ත්වයේ මගහරවා ගමින් ඉතා ඉක්මනින් නැවත ගස් ගොඩනැගීමේ අරමුණින් ප්‍රදේශයේ ආසන්න කලාපන ප්‍රසංස්කරණයන් ආරම්භ ඇති බවද වාර්තා වෙනවා. කෙසේ වෙතත් මාස 8කට ආසන්න කාලයක් පැවති ගස් මෙහෙයුම ඉදිරි දින කිහිප තුළ අවසන් වීමට නිමිත බවද වාර්තා වෙනවා. ඒ හේතුවෙන් රුසියානු වන් කේවල් කිරීමට යුක්‍රේනය යොදාගත් උපක්‍රම මේ වෙද්දී බෙදවටලා ඇති බව තමයි විදේශ මාධ්‍ය වාර්තා කර සිටින්නේ. ඉදිරියේදී මෙවැනි වීඩියෝ තුලින් නැවතත් හමු වෙමු. හැමදාම සුබ දවසක්.